අද අපි කතා කරමු මේ එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ මෑතකදී ආපු තීන්දුවක් ගැන. මේක ට්‍රම්ප් පරිපාලනයේ සමහර තීරුබදු ප්‍රතිපත්ති වලට අදාළයි නේද? අපි මේ BBC වාර්තාවක් ඇසුරෙන් බලන්නේ. ඔව් හරියටම මේකෙන් ඇක්සෙතම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තනියම ඒකපාර්ශ්විකව තීරුබදු පනවන්න පුරවන්ද කියන එක. අධිකරණේ කියලා තියෙන්නේ අර හදිසි නීතියක්. ඒ කියන්නේ IEEPA කියන පනත පාවිච්චි කරලා එහෙම පුළුල් බලයක් ගන්න බෑ කියලයි. ඒ කියන්නේ බලය තියෙන්නේ කොංග්‍රසයට කියලාද අධිකරණය කියන්නේ? ඔව් වෙළඳාම පාලනය කිරීමේ මූලික බලය කොංග්‍රසයට තමයි තියෙන්නේ කියන එක තමයි අධිකරණයේ ස්ථාවරය. කවුද මේකට අභියෝග කළේ? මේ පොඩි ව්‍යාපාරයෂමද? ඔව් ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක්. එකක් තමයි අර තීරුබදු නිසා අමාරුවේ වැටෙන පොඩි ව්‍යාපාර කීපයක්. අනිත් එක ඇමරිකාවේ ප්‍රාන්ත රජයන් කීපයක් එකතු වෙලා. එයාලා කිව්වේ මේ බදු ගෝලීය ආර්ථිකයට හොඳ නෑ කියලයි. විශේෂයෙන්ම අර චීනය, මෙක්සිකෝව, කැනඩාව වගේ රටවලට වෙනත් හේතු මත පැනවපු බදුත් මේකෙන් අයින් වුණා. ඒ කියන්නේ අර මත්ද්‍රව්‍ය සංක්‍රමණික ප්‍රශ්න වගේ ඒවට සම්බන්ධ බදු. හරියටම ඒවත් මේ තීන්දුවට අහු වුණා. හැබැයි අර වාහනේ, ඇලුමිනියම් වගේ ඒවට පැනවපු බදු තියන්නේ. ඒව වෙනම නීතියක් යටතේ. ජාතික ආරක්ෂාවට තාර්ජනයක් කියන පදනම මත. ඉතින් ඒවට මේ තීන්දුව අදාළ වුණේ නෑ. හරි. එතකොට ඒ බදු තාම තියෙනවා. ඔව් ඒව වෙනම කතාවක්. ඉතින් මේ තීන්දුවත් එක්ක දැන් මොකද වෙන්නේ? අර බදු අය කරන එක නැවතිලාද? තවම නෑ. දවල මන්දිරේ කිව්වා යාලා අභියාචනයක් කරනවා කියලා. ඉතින් ඒකේ අවසන් තීන්දුව වෙනකම් මේ බදු දිගටම එකතු කරන්න අධිකරණය අවසර දීලා තියෙනවා. එහෙමද? ඔව්. මේක සමහර විට ශ්‍රේෂ්ඨ අධිකරණයටම යන්නත් ඉඩ තියෙනවා. එහෙනම් මේ මුළු කතාවෙම පේන්නේ මේ වෙළඳ ප්‍රතිපත්ති කියන්නේ නිකම්ම සල්ලි ගැන දෙයක් නෙවෙයි. නෑ. ඒක ඇතුලේ තියෙනවා ජනාධිපති බලයයි කොංග්‍රස් බලයයි අතර ගැටුමක්. ඒක තමයි. ඒ වගේම මේකෙන් ලෝක වෙළඳාමේ තියෙන අවිනිශ්චිතකම තවත් වැඩි වෙනවා. ඔව් නේද? එක රටක උසාවි තීන්දුවකින් ජාත්‍යන්තර ගිවිසුම් වලට වෙන බලපෑම මේ බල අරගල වලින් වෙළඳාමට වෙන දේ මේ වගේන දිගටම හිතන්න වෙනවා.